අර්තාපල් යනු ඇමරිකාවට ආවේනික පිෂ්ඨමය අල සහිත එළවලුවක් වන අතර එය ලෝකයේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ආහාරයක් ලෙස පරිභෝජනය කරයි. අර්තාපල් වර්ග බොහෝමයක් දකුණු ඇමරිකාවේ ඇන්දීස් කලාපයේ වගා කරනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය වාණිජ භෝගයක් වන අර්තාපල් බොහෝ විට දැකගත හැකි වන්නේ නුවරඑළිය, වැලිමඩ, කැප්පෙටිපොළ, ඌවපරණගම ආදී ප්‍රදේශවලය. ස්පාඤ්ඤ ජාතිකයින් 16 වන සියවසේ දෙවන භාගයේදී ඇමරිකාවෙන් යුරෝපයට අර්තාපල් හඳුන්වා දුන්හ. ඒවා ලෝකයේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ආහාරයක් ලෙස ව්‍යාප්ත වූ අතර 21 වන සියවස තුළ නිෂ්පාදනයේ වේගවත්ව ව්‍යාප්තිය දකුණු හා නැගෙනහිර ආසියාවේ සිදුවිය. 2003 වන විට චීනය හා ඉන්දියාව ලෝක නිෂ්පාදනයේ පෙරමුණගෙන සිටින අතර ශ්‍රී ලංකාව තුළද අර්තාපල් එළවලුවක් ලෙස ප්‍රධාන ස්ථානයක් ගනී. ශ්‍රී ලාංකික ආහාර සම්ප්‍රදාය තුළ අර්තාපල් විවිධ වූ දේශීය හා විදේශීය ක්‍රමයන්ට අනුව ප්‍රණීත ආහාරයක් ලෙස ජනප්‍රිය වී ඇත. තෙල් දැමූ අල කරිය, අල කිරට හැදීම, අල පෙති ලෙස බෙද කෑමට ගැනීම, විවිධ වූ කෑමවල මැද පිරවුමට අල යොදා ගැනීම වැනි ක්‍රම ලෙස අර්තාපල් භාවිතා කරයි. ලංකාව තුළ ජනප්‍රියතම ආහාරයක් වන අල කිරිහොද්ද උත්සව අවස්ථාවල ප්‍රධානතම කරියක් වන අතර දිවා ආහාරවේල්වල ප්‍රධාන ආහාරයක් මෙන්ම බාල මහලු සියලු දෙනා අතර ජනප්‍රිය ශ්‍රී ලාංකික කරියකි. සෑදීමට පහසු මෙන්ම රසවත් ආහාරයක් වන අලකිරිහොද්ද පොල් කිරි හා දේශීය කුළුබඩු එකටමුසු වී සෑදෙන ඉතාමත් රසවත් ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාරයකි. අලකිරිහොද්ද පළාත් අනුව රස මෙන්ම සාදන ආකාරය වෙනස් විය හැකි නමුත් ප්‍රධාන අමුද්‍රව්‍ය අතර සෑම විටම ඝන පොල්කිරි, මහදුරු, කුරුඳු, ගම්මිරිස්, රම්පෙ, කරපිංචා, අබෑට වැනි දේශීය කුළුබඩු එකටමුසු වී රසවත් කරයි. ශ්‍රී ලාංකික ආහාර කලාව හා රසය තුළ කෑම ගැන මෙන්ම කුළුබඩු හා භාවිතා කරන උපකරණ වගේම විවිධ වූ කෑම ක්‍රම ගැන දැනගන්න ෆුඩ්ඩවන් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ දැනුමට යමක් සමගින් කෑමට පෙර නැවත හමු වෙමු.